ඔයාලට කොහොමද? අද ලස්සනට ඉර පායගෙන එන දවසක්. ඉතින් මගේ වීඩියෝ එකෙන් අද මම ඔයාලට ගේන්නේ කොහොමද කැක්ටස් ටෙරාරියම් එකක් හදන්නේ කියලා. මම මේ වගේ බෝල් එකක් තමයි පාවිච්චි කරන්නේ. මම මේක හොඳට හොදලා පිරිසිදු කරලා ගත්තා. මගේ කලින් වීඩියෝ වලත් ඔයා මෙයාව දැකලා ඇති. මේ ඉන්න මිස්ටර් කිටි. මෙයා ඉතින් මාත් එක්කම තමයි මම මොන හරි වැඩක් කරනවා නම් මෙයාත් ඉතින් එතෙන්ටම වෙලා ඉන්නවා. හරි අපි දැන් යන්නේ කැක්ටස් ටෙරාරියම් එක හදාගන්න. මේකෙදි මම පාවිච්චි කරන පස් එක මම හදාගත්තේ කොහොබත්, කොම්පෝස්ට්, වැලි, පස් මේ ටික එකතු කරලා තමයි මම මේක හදාගත්තේ. මේක හොඳට මික්ස් කරලා තමයි අපි ගන්න ඕනේ. සුපුරුදු විදිහටම අපි මේකේ අඩියටත් බොරළු එකතු කරගත්තා. ඊට පස්සේ මේ පෙන්නනවා වගේ අඟුරුත් මේක උඩින් ලේයර් එකක් විදිහට එකතු කරගත්තා. මේ අඟුරු වලින් පුළුවන් වීදුරු භාජනය තුළ හැදෙන දිලීර පුස් වගේ දේවල් පාලනය කරන්න. ඔයාලට කැමති විදිහට හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම හදාගත්ත විදිහ. වීඩියෝ එකේ මුලදී කැක්ටස් එකට අපි පාවිච්චි කරන පස් මිශ්‍රණය හදාගන්න විදිහ ඔයාලට මම පෙන්නුවා. මම දැන් කරන්නේ මේ හදාගත්ත පස් මිශ්‍රණය අපේ බෝල් එකට එකතු කරගන්න එක. දැන් තමයි මම කැමති වැඩි පටන් ගන්නෙ කැක්ටස් පැල ටික හිටව ගන්න එක. මේ කැක්ටස් පැල හිටව ගද්දී පරිස්සමින් තමයි හිටව ගන්න ඕනේ. මොකද ඒවයි පොඩි පොඩි කටු තියෙනවා. මම මේවා හිටවල තිබුණු භාජනයෙන් එළියට අරගෙන මුල් වලට හානියක් වෙන්නේ නැතුව ඒව එළියට ගත්තා. දැන් තියෙන්නේ හිටව ගන්න. මෙන්න මේක තමයි අපි කැක්ටස් පැල ටික හිටව ගත්තට පස්සේ අපිට ආපු පෙනුම. දැන් මම මේ යන්නේ මේක උඩින් වැලි ටිකක් එකතු කරගන්න. එතකොට ලස්සනයි කියලා හිතනවා. මට ඒ වෙලාවේ පුනිලයක් වගේ එකක් තිබ්බේ නැති නිසා මම මේ වගේ කඩදාසි කොලයකින් ගොටුවක් වගේ එකක් හදලා තමයි මේකේ වැලි එකතු කරන්න යන්නේ. ඔයාලට මේකට ලේසි පුනිලයක් වගේ දෙයක් පාවිච්චි කරොත් එහෙම නැත්නම් මේ වගේ විකල්පයකට උනත් ගිය හැකියි.
විදිහට හදාගත්ත ටෙරාරියම් එක අපේ ලස්සන කරගන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි මේ. මේ වගේ සුදු පාට චූටි චූටි ගල් ටිකකුත් මම මේකට එකතු කරගන්නවා. ඒකෙන් ලස්සන පෙනුමක් අපේ ටෙරාරියම් එකට එනවා. ඔන්න ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත ටෙරාරියම් එකේ ෆයිනල් ලුක් එක. ඔයාලටත් පුළුවන් ඔයාලා පාඩම් කරන පොත් මේසේ එතකොට ගේ ඇතුලේ ලස්සනට තියාගන්න මේ වගේ කැක්ටස් පැල ටිකක් එකතු කරලා ලස්සන කැක්ටස් ටෙරාරියම් එකක් හදාගන්න. ගේ ඇතුලේ මේ ටෙරාරියම් එක තියද්දී යම් තරමකින් හරි ආලෝකයක් ලැබෙන තැනකින් මේ ටෙරාරියම් එක තියන්න. එතකොට තමයි මේ ටෙරාරියම් එක හොඳට වර්ධනය වෙන්නේ. මොකද මේක ඇතුලේ තියෙන පැල වර්ගණය නිසා යාලට ආලෝකය ඕනි. එහෙනම් ස්තුතියි ඔයාලා හැමෝටම මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරන්න. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.